හිරු නොබසින අධිරාජ්‍යය අපි එංගලන්තය ගැන අහලා තියෙනවනේ. ලෝකෙම බලවෙතකු විදිහට හැඳින්වෙන එංගලන්තය ගැන මේ ඇහෙන්නේ වෙනම ආරංචියක්. එංගලන්තය තුළ වේගයෙන් ඉහළ යන කටාර ආධිපත්‍යය පිළිබඳ විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. කටාරේ එමිර්වරයා වන තමීම් බින් අල් තානිගේ රාජකීය පවුලට අයත් ලන්ඩනයේ දේපළ බ්‍රිතාන්‍ය රජ පවුලේ ඉඩම් හිමිකාරීත්වයේ අභිබවා යන බවයි ඒ වාර්තාවල දැක්වෙන්නේ. කටාරේ පාලක රාජවංශයේ අල්තානි මන්දිරය රහසිගතව ලන්ඩනයේ දැවැන්ත දේපළ වෙළඳාම් අධිරාජ්‍යයක් ගොඩනගා තිබෙන අතර එය අද වන විට බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ පෞද්ගලික හිමිකාරීත්වයේ ඉක්මවා ගොස් තිබෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන් ලන්ඩනය ගැන හිතන විට බකින්හැම් මාලිගය, කෙනිස්ටන් මාලිගය, එම නැතිනම් ශාන්ත ජේම්ස් මාලිගය වැනි බ්‍රිතාන්‍ය රාජකීයත්වයේ සදාකාලික සංකේත මවාගත්තත් බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් අගනුවරට ඇති බලපෑම කටාර් රජපෞලේ මන්දිරයට සාපේක්ෂව අඩුවීමෙන් තිබෙන බවයි සඳහන් වන්නේ. බ්‍රිතාන්‍ය රජවන චාල්ස්ට ටවර් ඔෆ් ලන්ඩන්, හැම්ප්ටන් කෝට් මාලිගය වැනි ඓතිහාසික මන්දිර කිහිපයක් හිමි වුණත් එහි හිමිකාරීත්වය ලැබෙන්නේ නැත්තේ ක්‍රවුන් එස්ටේට් හරහා. එනම් රට වෙනුවෙන් භාරයක් ලෙස රජු සතු වන අතර ඒ පෞද්ගලික දේපලක් වශයෙන් නෙවෙයි. අල්තානි පවුලේ සම්පූර්ණ ශුද්ධ වටිනාකම බිලියන 2.4ක් පමණ වන බවයි ගණන් බලා තියෙන්නේ. ෂෙයික් තමීම් බින් හමාඩ් අල්තානිට පමණක් පවුම් බිලියන 1.6ක් වටිනා වත්කම් තියෙන බවත් වාර්තා වෙනවා. මේ පවුල සමස්තයක් විදිහට ලන්ඩන් අගනුවර වර්ග අඩි මිලියන 1.8ක පමණ දේපල ප්‍රමාණයක් හිමි කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. එංගලන්තයේ පුංචි දෝහා බ්‍රිතාන්‍යයේ කටාර් ආධිපත්‍යය ගැන කතා කරන විට එංගලන්තයේ වයඹදිග මෙෆෙයාර් ප්‍රදේශය විශේෂයෙන් කැපී පෙනෙනවා. ඒ කටාර්වරුන්ගේ හිමිකාරීත්වයේ ඇති ගොඩනැගිලි ප්‍රමාණය හේතුවෙන් පුංචි දෝහා විදිහටත් හඳුන්වන්න පුළුවන්. වාර්තාවලට අනුව මේ ප්‍රජාවෙන් 4/5ක් පමණ කටාර් පවුල සතු බවයි ගණන් බලලා තියෙන්නේ. මේකට බ්‍රිතාන්‍යයේ වඩාත්ම මිල අධික පෞද්ගලික වාසස්ථානත් ඇතුළත් වෙනවා. වර්ග අඩි 44,000ක් වන එම මන්දිරය 2015 දී පවුම් මිලියන 400ක් වටිනා බව ගණන් බලා තිබුණා. වාර්තා වන පරිදි අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රජින පවා ඒට සාපේක්ෂව බකින්හැම් මාලිගය ටිකක් අඳුරුයි කියලයි පැවසූ බව වාර්තා වන්නේ. යුරෝපයේ උසම ගොඩනැගිලි වලින් 95%ක්ම දැන් කටාර් රාජ්‍යයේ සතුයි. ඒ වගේම ඔවුන් කැනරි වෝෆ්හි සම හිමිකාරීත්වයක් දරනවා. 2025 දී සංචාරකයන් මිලියන 84.2කට සේවා සැපීමට අපේක්ෂා කරන හීත්‍රෝ ගුවන්තොටුපළේ 20%ක කොටස් හිමිකාරීත්වයකුත් කටාර් දරනවා. බ්‍රිතාන්‍ය සුපිරි වෙළඳ ජාලය වන සේන්බරිස්හි පවා කටාර් රාජ්‍යයෙන් 14.3ක ආයෝජනයක් පවත්වාගෙන යනවා.